දිනෙන් දින වලපල්ලට ඇදුණු අපේ ක්‍රිකට් එක ගොඩ දාන්න ඇම්මක් තියෙන අපේ ලෙජන්ඩ් මාලි මේ වෙනකොට විශිෂ්ට වැඩක් පටන් අරන් තිබෙනවා. ක්ලබ් ක්‍රිකට් එකෙන් එහාට ගිහින් ලංකාව වටේම ඉන්න දක්ෂ තරුණයන් එක් කරගෙන හොඳ වේග පන්දු යවන්න රැසක් සෙවීමට මාලිංග මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. වෙන රටකට වෙලා හොඳට ඉන්න පුළුවන්කම තියාගෙන තමන්ගේ රට වෙනුවෙන් රටේ ඉන්න දක්ෂය වෙනුවෙන් තනියම වැඩේට බහැලා මාලි කරන මේ වැඩේ අගේ නොකර ඉන්නම් බෑ. එදා ඉඳන් තමන්ගේ රට දිනවපු අදටත් තමන්ගේ රට දිනවන්න මහන්සි වෙන පට්ට චරිතයක් මාලි. මේ මාස අවසානයේ පැවැත්වීම නිමිත්ත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ සියල්ලම අපගේ නාලිකාවෙන් සජීවීව නැරඹීමට හැක. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙතෙක් ජාතික කණ්ඩායමේ අවස්ථාව ලැබුණේ ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කරපු ධනවත් පුතුන්ට විතරයි. නමුත් මාලි මේ කරන්නේ අපේ රටේ සැඟවී සිටින දක්ෂ තරුණයන්ගේ දක්ෂතාවයේ මුල්ලවටම පෙන්වන වැඩක්. අද දිනේදී ඔහු එම කාර්යය සුගතදාස ක්‍රීඩාංගණයේදී පටන්ගෙන තිබෙනවා. දැන්ට වේග පන්දු යවන්න 30කට පන්දු යවන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. මාලිංග කියන විදිහට 135ට වඩා වේගෙන් පන්දු යවන අය විතරයි ඉදිරියට යන්න තෝරාගන්නේ. හැබැයි දැන්ට උපරිම වේගයට පන්දු යවලා තියෙන්නේ 122ට. තෝරාගත්තු 350න් 30ක් පන්දු යවලා ඒ තියෙන 135ට වඩා වේගෙන් පන්දු යවන්න කවුරුත් නැහැ කියන්නේ. ওই 350න් එක්කෙනෙක් දෙන්නෙක් ඇති මාලිංග බලාපොරොත්තු වෙන මට්ටමේ. ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එකතු වෙ මාලිංගගෙන අප සුපිරි දක්ෂයෝ කිහිප දෙනෙක්. මේ මාස අවසානයේ පැවැත්වීම නිමිත්ත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ සියල්ලම අපගේ නාලිකාවෙන් සජීවීව නැරඹීමට හැක. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මාලිංගගේ මේ වැඩේට සනත් ජයසූරියත් අද දිනේ සුගතදාසයට පැමිණ දායකත්වය ලබා දීලා තිබෙනවා. එහිදී සනත් මෙවන් ප්‍රකාශයක් කර තිබෙනවා. අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ක්‍රීඩකින්ව හොයාගන්න. මේක රටේ අවශ්‍යතාවයක්. මේ වැඩේ ලංකාව තුළ පටන්ගත් ප්‍රථමයා මාලිංග. මීට පෙර කවුරුත් මෙහෙම වැඩක් කරේ නැහැ. මගේ දායකත්වයත් මාලිංගගේ මේ විශිෂ්ට වැඩේට යනුවෙන් ඔහු පවසා තිබෙනවා. අපේ කණ්ඩායම තරඟ පරාජය වෙනකොට මිනිසුන් වැඩියෙන්ම දොස් කිව්වේ සනත්ට සහ මාලිංගට. නමුත් ඔවුන්ට දැන් පේනවා ඇති අපේ ක්‍රිකට් එක ගොඩ ගන්න ඕන් ලබා දෙන දායකත්වය. නමුත් මාලිංගගේ මේ වැඩේට අපේ කණ්ඩායමට පත් වුණා ප්‍රධාන පුහුණුකරු ගැරි කඩස්ටන් මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ මෙවන් සටහනක් තබා තිබුණා. මම හිටපු පුහුණුකරුවන්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. ඔයාලට ගොඩ නගන්න බැරි වූ කණ්ඩායම මටවත් ගොඩ නගන්න ඉඩ ලබා දෙන්න. ඔබ ඔය කරන වැඩේ නිවැරදි. නමුත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය පිතිකරුවන් අපේ කණ්ඩායමේ පන්දු බලයනේ ඉතා උසස් මට්ටමක සිටිනවා. මීට පසුව කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනස් කරනව නැද්ද කියලා තීරණය කරන්නේ මම. යනුවෙන් ගැරි එම සටහනේ තබා තිබුණා. මේ මාස අවසානයේ පැවැත්වීම නිමිත්ත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ සියල්ලම අපගේ නාලිකාවෙන් සජීවීව නැරඹීමට හැක. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.